හෙලෝ ළමයි ඔයාලට කොහොමද? ඉතින් අද මම කතා කරන්න යන්නේ මිනොක්සිඩිල් යූස් කරන්න කලින් ඔයාලා අනිවාර්යෙන්ම දැනගන්න ඕන දේවල් ගැන. ඉතින් අදත් මගෙත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. අපි බලමු මිනොක්සිඩිල් යූස් කරන්නේ කොහොමද? මිනොක්සිඩිල් වලින් රිසල්ට් එකක් ගන්න කොච්චර කාලයක් යූස් කරන්න ඕනේද? සහ හැම හෙයාර් ලොස් එකකටම මිනොක්සිඩිල් වලින් රිසල්ට් එකක් ගන්න පුළුවන්ද කියලා. හරි ඉස්සෙල්ලම බලමු මිනොක්සිඩිල් කියන්නේ මොනවද කියලා. අපි දන්නවා හැමෝම මේ වෙද්දි දන්නවා මිනොක්සිඩිල් කියන්නේ හිස්කෙස් වැටීම අඩු කරලා නැවත හෙයාර් growth එක වැඩි කරගන්න භාවිතා කරන ඖෂධයක්. මිනොක්සිඩිල් වලින් මොනවද කරන්නේ? අපේ හෙයාර් ෆොලිකල්ස් වල තියෙන හෙයාර් growth paste එකට උදව් කරලා නැවත හිසකෙස් වර්ධනය වෙන්න උපකාර කරන එක. එහෙමත් නැත්නම් නිදාගෙන ඉන්න අපේ හෙයාර් ෆොලිකල්ස් නැවත අවදි කරලා හෙයාර් growth එකට උදව් කරන එක තමයි මිනොක්සිඩිල් වලින් සරලවම කරන්නේ. මිනොක්සිඩිල් වලින් නැවත කොණ්ඩ එනවද? ඔව්. හැම හෙයාර් ලොස් එකකටම මිනොක්සිඩිල් සොලියුෂන් එකක් නෙමෙයි. හැබැයි හෙයාර් ලොස් එකට හේතු හොයාගෙන හරියට ට්‍රීට්මන්ට් කරොත් මිනොක්සිඩිල් වලින් කොණ්ඩේ නැවත වවා ගන්න පුළුවන්. මිනොක්සිඩිල් ආකාර 2%, 5% වගේ ස්ට්‍රෙන්ත් තියෙනවා මිනොක්සිඩිල් වල. ඒ වගේම ලික්විඩ් සොලියුෂන් සහ ෆෝම් ආකාර වලින් තියෙනවා. ලංකාවේ ගොඩක් ජනප්‍රිය ක්‍රමය තමයි ලික්විඩ් සොලියුෂන් එක. හැබැයි ෆෝම් ආකාර වලින් පිටරටවල යූස් කරනවා. මේක තමයි වඩාත්ම රිසල්ට් එකක් ගන්න හොඳම සොලියුෂන් එක. කාටද සුදුසු? මිනොක්සිඩිල් 2% වගේ ස්ට්‍රෙන්ත් එකකින් මුලින්ම පටන් අරගෙන සෙන්සිටිව් ස්කැල්ප් තියෙන අයට යූස් කරන්න පුළුවන්. හැබැයි 5% වගේ ස්ට්‍රෙන්ත් තමා ලෝකෙ ගොඩක්ම පාවිච්චි වෙන්නේ හෙයාර් ලොස් වලට. ඉතින් ඉක්මනට රිසල්ට් එකක් ගන්න නම් 5% ස්ට්‍රෙන්ත් එකට යන එක වඩාත්ම යූස්ෆුල් වෙනවා. ඒ වගේම අපේ පිරිමි ළමයින්ට රැවුල වර්ධනය වැඩි කරගන්නත් මේ මිනොක්සිඩිල් යූස් කරන්න පුළුවන්. හැබැයි අනිවාර්යෙන්ම ඔයා ඩොක්ටර් කෙනෙක්ගෙන් හරි ඩර්මටොලොජිස්ට් කෙනෙක්ගෙන් හරි ඇඩ්වයිස් ගන්න එක අනිවාර්යයි. කොහොමද යූස් කරන්නේ? සාමාන්‍යයෙන් ඩ්‍රයි ස්කැල්ප් එකට හෙයාර් ලොස් තියෙන ප්‍රදේශයට මිනොක්සිඩිල් ඇප්ලයි කරනවා. ඒ වගේම ඇස්වලට මූණට සහ ඩැමේජ් ඉරිටේට් තියෙන ස්කින් වලට යූස් කරන්න එපා. මොකද ඒක වගේ ස්කින් එකට වගේම ඇස්වලට මූණට සැර වෙන්න පුළුවන්. ඒ වගේම අනිවාර්යෙන්ම ඇප්ලයි කරාට පස්සේ හොඳට අත් සෝදන්න ඕනේ. රිසල්ට් එකක් කියන්නේ කවද්ද? මුල් සතිවලදී සමහර අයට හෙයාර් ෂේඩින්ග්ස් తాවකාලිකව වැඩි වෙන්න පුළුවන්. මොකද අපේ අලුත් කෙස් ගස් එන්න නම් අපේ පරණ දුර්වල වෙලා තියෙන හිසකෙස් ඉවත් වෙන්න ඕනි කොණ්ඩෙන්. ඉතින් රිසල්ට් එකක් ගන්න සාමාන්‍යයෙන් මාස 6ත් 12ත් වගේ කාලයක් යූස් කරන්න ඕනේ. ඉතින් ප්‍රතිඵල පවත්වාගෙන යන්න දිගටම පාවිච්චි කරන එක අත්‍යවශ්‍ය වෙන්න පුළුවන්. සයිඩ් ඉෆෙක්ට් තියනවද? ඔව්. සමහර අයට සම වියලීම, ගැසීම, රතු වීම වගේ සයිඩ් ඉෆෙක්ට් එනවා. ඒ වගේම ඩෑන්ඩ්‍රෆ් තත්ත්ව, අනවශ්‍ය ෆේෂල් හෙයාර්ස් එන එක වගේ දේවල් සයිඩ් ඉෆෙක්ට් විදිහට ගන්න පුළුවන්. ඒ වගේම හෘද ස්පන්දනය වැඩි වෙන එක, කරකැවිල්ල වගේ ලක්ෂණ ඇති වුණොත් අනිවාර්යෙන්ම පාවිච්චි කරන එක නවත්තලා ඩොක්ටර් කෙනෙක්ගෙන් ඇඩ්වයිස් ගන්න මතක තියාගන්න. ඒ වගේම කියන්න ඕනේ මිනොක්සිඩිල් නවත්තලා දැම්මොත් ලබාගත් හෙයාර් growth එක නැවත අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙමයි. අනිවාර්යෙන්ම දිගටම කන්ටිනියු කරන එක අත්‍යවශ්‍ය වෙන්න පුළුවන්. මොකද මිනොක්සිඩිල් වලින් තමයි අපේ නිදාගෙන ඉන්න හෙයාර් ෆොලිකල්ස් උත්තේජනය කරලා නැවත හෙයාර් growth එකට උදව් වෙන්නේ. ඒ නිසා මිනොක්සිඩිල් මාස 2ක් 3ක් පාවිච්චි කරන නතර කරොත් ලැබිච්ච රිසල්ට් එක නැතුව යන්න පුළුවන්. ඉතින් ඔයාලට හරියට රිසල්ට් එකක් බලා ගන්න නම් අනිවාර්යෙන්ම මාස 6ත් 12ත් වගේ කාලයක් පාවිච්චි කරන්න ඕනේ. ඒ කාල සීමාව ඇතුළත ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලගේ
hair growth එක වැඩි වුණොත් දිගටම යූස් කරනවද නැද්ද කියලා ඔයාගේ ඩර්මටොලොජිස්ට් එක්ක කතා කරලා ඔයාලට තීරණය කරන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ ස්කැල්ප් එකේ ඉරිටේෂන්, unwanted facial hair වගේ side effect ඇති වෙන්න පුළුවන් මේකෙන්. ඉතින් අනිවාර්යෙන්ම මේ වගේ මොන හරි ඉරිටේෂන් එකක්, එහෙම නැත්නම් ස්කැල්ප් එකේ මොන හරි රතු වෙලා කසනවා වගේ side effect එකක් වලට આવොත් මේක පාවිච්චි කරන එක නතර කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම වැදගත්ම දේ තමයි ප්‍රෙග්නන්ට් ලේඩීස්ලා එහෙම නැත්නම් කිරි දෙන මව්වරුන්ට මේක පාවිච්චි කරන එක නිර්දේශ කරන්නේ නැහැ. ඒ වගේම අනිවාර්යෙන්ම ඔයාලගේ hair loss එකට හේතුව හොයාගෙන ඩොක්ටර් කෙනෙක්ගෙන් හරි ඩර්මටොලොජිස්ට් කෙනෙක්ගෙන් හරි ඇඩ්වයිස් අරගෙන මිනොක්සිඩිල් යූස් කරන එක වඩාත් සුදුසුයි. මොකද හැම hair loss එකකටම හේතුව මිනොක්සිඩිල් හැම hair loss එකකටම මිනොක්සිඩිල් පාවිච්චි කරන එක සුදුසු නැති වෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම කියන්න ඕනේ ඔයාලා තමන් තීරණය කරලා පටන් ගන්න කලින් අනිවාර්යෙන්ම ඩොක්ටර් කෙනෙක්ගේ ඇඩ්වයිස් එක ගන්න එක වඩාත් සුදුසුයි. මොකද මේක ඖෂධයක් තමන්ට හිතුමනාපට පාවිච්චි කරන්න බෑ. ඒ නිසා ඉස්සර වෙලාම කරන්න ඕනේ ඔයාලගේ කොණ්ඩේ යන එකට හේතුව හොයාගන්න. කොණ්ඩේ යන එකට හේතුව මොකක්ද කියලා හොයලා ඩොක්ටර් කෙනෙක්ගේ ඇඩ්වයිස් එක අරගෙන මිනොක්සිඩිල් යූස් කරන්න පටන් ගන්න. හරි, අදට වීඩියෝ එකෙන් මම නවතිනවා. ආයෙත් මේ වගේ වැදගත් වීඩියෝ එකක් අරගෙන ඔයාලා ගාවට එනවා. ඉතින් වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා නම් ලයික් කරලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් දිගට මාත් එක්ක ඉන්න. හැමෝටම සුබ දවසක්.